පල්ලිය ඇතුළත හිඳ විවිධ ලෞකික දේවල් පිළිබඳ කතා කරමින් සිනහසෙමින් මෙලෙස කටයුතු කිරීම හරහා එතෙම පල්ලියක විශේෂයෙන් බලාපොරොත්තු වෙන ඒ පරිසරය බිඳ වැටෙනවා. ඒ හරහා පීඩාවට පත්වන්නන් කවුද? සලාත ඉටු කරන්න. ඒ කියන්නේ අමතර සලාතයන් හෝ එහෙම නැත්නම් ප්‍රමාද වෙලා පල්ලියට ආවිල්ලා සලාත ඉටු කරන්නන්ගේ සලාතේට විශාල පීඩාවක් නැති. කුරානය පාරායනය කරන්න. එහෙම ඒ වගේම අල්ලාහ් පිළිබඳව මෙනෙහි පසුවන අය, zikr කරමින් සිටින අය, ආගම දහම හැදෑරීම සඳහා වූ උත්සාහයන් වලදී මේ හැම දෙයකටම පල්ලිය තුල ලෞකික දේවල්, පොදු නැත්නම් ව්‍යාපාරික දේවල් පිළිබඳ උස් හඬින් කතා කිරීම, කොක් හඬලා සිනහසීම ඇත්තට ඒවට තිත තැබිය යුතුයි. ඒව පිළිබඳව අපිට අනුන්ට ඇඟිල්ල දික් කරන්න අවශ්‍ය නැහැ. හැම විටම අපි පිළිබඳ සැලකිලිමත් වෙන්න. කවුරු හරි ගෞරවාන්විත ලෙස ඇවිල්ලා මතක් කළොත් ජසාකල්ලා ඛෛර් කියලා අපි කියනවා. කවුද අපිට කියන්න මේ ප්‍රශ්න අහන්න බෑ පල්ලිය ඇතුලේ. එහෙම අහන්න එපා. නිහතමානීව ඔබේ ශබ්දය වැඩි පල්ලිය ඇතුලේ මදක් ඒවා ශබ්දය අඩු කරන්න. නිහතමානීව පිළිගන්න. එහෙනම් වාදයකට පැටලෙන්න යන්න එපා. අපි විතරද මෙහෙම කතා කරන්නේ? එහෙම යන්න එපා.